ආයුබෝවන් කියලා පිළිගන්න මගේ යාළුවෝ හැම YouTube channel එකට. අදත් අපි අලුත් දෙයක් අරගෙන අලුත් වීඩියෝ එකකින් මේ ඇවිල්ලා ඉන්නේ. ඔයාලා දන්නවා මගේ channel එක ගොඩක් focus කරන්නේ travel කරන videos වලට. මගේ පරණ videos බලලා තියෙනවා නම් ඔයාලා දන්නවා ඇති. මම ගොඩක් වෙලාවට travel කරන්නේ මගේ motorbike එකකින්. එතකොට දවස් ගණන්, පැය ගණන් මට motorbike එකත් එක්ක ගමන් කරන්න සිද්ධ වෙනවා ලංකාව වටේ ඇවිදිද්දි. එතකොට ඇත්තටම මට ගොඩක් වෙලාවට Google Map එක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මම phone එකකින් map එක දාගෙන ෆෝන් එක බයික් ස්ටෑන්ඩ් එක කනෙක්ට් කරලා තමයි යන්නේ. හැබැයි ඒක හුඟක් වෙලාවට ප්‍රැක්ටිකල් නැහැ. මොකද ඒක ෆෝන් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. අනිත් එක හුඟක් වෙලාවට වැස්සක් එහෙම වැස්සොත් මට ෆෝන් එක අයින් කරන්න වෙනවා. එතකොට මට මැප් එක බලා ගැනීමේ අපහසුව තියෙනවා. ඉතින් ඒ ප්‍රැක්ටිකල් ප්‍රශ්නත් එක්ක මම ඒකට විසඳුමක් එව්වා. එතකොට මට ඒකට හැබැයි ලංකාවේ විසඳුමක් හම්බුන්නේ නැහැ. හැබැයි මට ඒකට AliExpress එකෙන් හොඳ විසඳුමක් හම්බුණා. ඉතින් මට හම්බුනේ විසඳුම තමයි අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයත් බයික් පිස්සෙක් නම් ඔයාටත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක වැදගත් වෙයි. එහෙම වුණොත් අන්තිම තප්පරේ වෙනකම්ම මේ වීඩියෝ එක බලන්න. ඇත්තටම අද මම ඔයාලට ගෙනාවේ අමුතුම ප්‍රොඩක්ට් එකක් රිවිව් කරන්න. මේක තමයි motorbike වලට හයි කරන motorbike multimedia player එකක්. එතකොට මේකේ multimedia player එකක් කිව්වට මේකේ functions ගොඩක් තියෙනවා. ඉතින් motorbike කෙනෙක් විදිහට ඒ functions ඇත්තටම සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා. මොකද මේකේ navigation විතරක් නෙමෙයි මේකේ ගොඩක් functions තියෙනවා. උදාහරණයක් විදිහට මේකෙන් dual DVR system එකක් එනවා. මම ගත්ත product එකේ. එතකොට front and rear camera system එකක් එනවා. එතකොට full time DVR එකක් විදිහට වැඩ කරනවා. එතකොට ඒක මගේ ආරක්ෂාවටත් හොඳයි. මගේ bike එකේ ආරක්ෂාවටත් හොඳයි. මොකද same time ඉස්සරහයි පස්සයි දෙකම full recording system එකක් යනවා එකෙන්. ඒත් එක්කම මේකේ CarPlay function එක තියෙනවා. එතකොට ඒරෙන් මේකේ music play කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේක Bluetooth හරහා ඔයාලගේ Bluetooth speaker එකක් මාක් කරේ තියෙනවා නම් ඒකට මේක connect කරන්න පුළුවන්. එතකොට bike එක යන ගමන් සින්දුවක් එහෙම උනත් දාගෙන යන්න පුළුවන්. එතකොට මේකේ AirPlay, ඒරෙන් Android Link, voice assistant හැමදේම තියෙනවා. ඒත් එක්කම mirror link function එකක් තියෙනවා. ඉතින් මේ function එක මම හිතන්නේ ඇත්තටම motorbike ජීවිතේ කරගත්තු කෙනෙක්ට. ඒ කියන්නේ වැඩි වෙලාවක් motorbike එකත් එක්ක ඉන්න කෙනෙක්ට මේක සෑහෙන්න වටින භාණ්ඩයක් වේවි. ඇත්තට මේක ලංකාවේම ලියදී ගැනීම හැකියාවක් තාම නැහැ. අපිට ලංකාවේ අතගාලා බලලා චෙක් කරලා බලලා එහෙම ගන්න පුළුවන් තැනක් නැහැ. මොකද ලංකාවේ මේක තාම ගෙන්නන්නේ නැහැ. මේක මම ගත්තේ AliExpress එකෙන්. මේක ඕපන් කරන්න කලින් මම මිලත් එක්ක කියන්නම්. මේක මම ගත්තේ රුපියල් 28500ක් වගේ මුදලකට. එතකොට ඩෙලිවරි charges උත් එක්ක රුපියල් 500ක් වගේ ඇඩ් වුණා. ඒතර 29000ක් වගේ වුණා ඔක්කොටම. සති දෙකෙන් මේක මගේ අතටම හම්බුණා ගෙදරටම. ඇත්තටම කියන්න ඕන මේ යාලගේ පැකේජින් එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ බොක්ස් එක පොඩ්ඩක් තැලිලා වගේ වුණාට කිසිම ප්‍රශ්නයක් නැතුව භාණ්ඩේ මගේ අතටම හම්බුණා. අපි දැන් මේක අන්බොක්ස් කරලා බලමු. කොහොමද මේක ඇතුලේ තියෙන මොනවද අපිට මේ ගානට හම්බෙන්නේ මොනවද? ඒත් එක්කම මේක හයි කරාට පස්සේ කොහොමද ඒක අත්දැකීම් කියලා. ලොකු බොක්ස් එකක් සාමාන්‍ය කිලෝ 1.5ක් 2ක් විතර බරයි මේක. මේක බොක්ස් එක ඕපන් කරද්දිම පේපර් වර්ක්ස් ටික අපිට දකින්න පුළුවන්. ඒතර වොරන්ටි කාඩ් එක ඒත් එක්කම මැනුවල් එක. ඒක පැත්තකින් තියාගමු. මෙහෙම ඕපන් කරාම මෙන්න තියෙනවා ප්ලේයර් එක. මේක තමයි ප්ලේයර් එක. මේක අඟල් 7ක ඩිස්ප්ලේ එකක් තියෙන ප්ලේයර් එකක් මම මිලදී ගත්තේ. ඒතර මේක වැදගත් දෙයක් තමයි මේක සම්පූර්ණ waterproof. ඒතර ඒකින්ද ඔයාලට වැස්සක දිනුනත් බය වෙන්න දෙයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර තව දෙයක් තමයි motorbike එක කියන්නේ හුඟක් වෙලාවට open area එකේ තියෙන දෙයක්. ඒත් අපි පාක් කරත් ගමන ගියත් හැමදෙස්සම එළිය open environment එකේ තමයි අපි motorbike එක තියෙන්නේ. එතකොට මේ ප්ලේයර් එක සෙල්සියස් අංශක -20 ඉඳන් හීට් එක සෙල්සියස් අංශක 80 වෙනකන් දක්වා කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක මම හිතන්නේ ලංකාව වගේ රටකට අනිවාර්යයෙන් වැදගත් වෙයි. නැත්නම් එළියේ තිබ්බොත් මේකේ හීට් එකට ඩිස්ප්ලේ එක ඉක්මනින් හානි වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු තව මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. power supply wiring cable එක එනවා. එතකොට කැමරා දෙකක් එනවා. ෆ්‍රන්ට් එකටයි රෙයා එකටයි. ඒත් එක්කම කැමරා එක හයි කරන්න ඇලන් කී සෙට් එකකුත් එනවා.
ඒත් එක්කම බ්‍රැකට් එනවා. තව දෙයක් කියනවා මම හිතන් හිටියේ මේක ආවට පස්සේදී මේකට වෙනම බ්‍රැකට් එකක් හදනවා කියලා. මොකද ලංකාවේ තියෙන තත්ත්වයක් එක්ක අපිට නිකන් ප්ලාස්ටික් කෑල්ලකින් හයි කෑල්ල එළියේ තියලා තියනවා අමාරුයි. ඒක ඕන කෙනෙක් දන්නවා. ඉතින් ඒකින්ද මම හිතුවේ මේකට වෙනම යකඩ වලින් බ්‍රැකට් එකක් හදලා සේෆ්ටි එකට හයි කරනවා කියලා. ඒත් මේක අතර හම්බුණාට පස්සේදී මම බලද්දි මේක හොඳ ඇලුමිනියම් වලින් එන බ්‍රැකට් එක. ඒත් එක්ක මේ ඇන වුණත් නට් එක වුණත් අපිට නිකන් නට් වලින් ගලවන්න බෑ. මේකට මේ ස්පෙෂල් ටූල් එකක් එනවා මේ නට් එක ගලවන හැඩයට. ඒතකොට සාමාන්‍ය කෙනෙක්ට නිකන් නට් ගලවනවා වගේ ස්ක්‍රූ ප්ලේනකින් හරි එහෙම මේක ගලවන්න බෑ. ඒකෙන්ද ඇත්තටම එහෙම වෙනම බ්‍රැකට් එකක් අනවශ්‍යයි. මේක කෙලින්ම අපිට පාවිච්චි කරන්න පුළුවන් බයික් එකට හයි කරන්න. ඔයාලට පේනවා ඇති ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක්. මොකද අඟල් 7ක ඩිස්ප්ලේ එකක් මේකේ තියෙන්නේ. එතකොට ඔයාලට කැමති නම් AliExpress එකෙන් තමන්ගේ මුදලට තමන්ගේ අවශ්‍යතාවය අනුව ඒකේ මිලදී ගැනීමේ හැකියාව තිබ්බා. කැමති නම් මේ ප්ලේයර් එක විතරක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කැමරාත් එක්ක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා අඩු ඩිස්ප්ලේ එකත් එක්ක ගන්න පුළුවන්. ඒ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඔයාලට ඒක AliExpress එකෙන් බලන්න පුළුවන් ගිහිල්ලා බලද්දී. අපි එහෙමනොත් මේක හයි කරලා බලමු. කොහොමද මේක වටිනවද? තව මොනවද මේකේ තියෙන ෆන්ක්ෂන් කියලා. සෑහෙන වෙලාවක මහන්සියෙන් පස්සේ හදලා ඉවරයි. ඔයාලා දකින්න ඇති මම වයරින් පාර්ට් එකට ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක්ගෙන් සපෝට් එකක් අරගත්තා. මෙතන බ්‍රැකට් එකත් එක්ක වයරින් එක ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් කැමරා සිස්ටම් එක හයි කරලා ඉවරයි. අපි ඔන් කරලා බලමු කොහොමද කියලා. La ni ni na, la ni ni na, na na ni ni, na na ni ni, ta ni ni na,
ඔයාලට පේනවා ඇති මේකේ ෆ්‍රන්ට් කැමරා එකයි බැක් කැමරා එකයි තමයි මේ දෙකම සෑහෙන quality. හැබැයි මේ DVR එකේ ලොකු issue එකක් තමයි මම දකින. ඒක තමයි මේ DVR එකේ inbuilt battery එකක් නැහැ. ඒත් එක්කම G sensor කියන එක නැහැ. ඒ නිසා බයික් එක නවත්තලා තියදී accident එකක් මොකක් හරි වුණොත් automatically on වෙලා record වෙන system එක නැහැ මේකේ. මම අඩුපාඩුවක් විදිහට මේක දකින්නේ ඒ දෙක තමයි. මේකට Android Auto කියන app එක ෆෝන් එකට setup කරගන්න ඕන. ඊට පස්සේදී තමයි මේ YouTube, Google Maps වගේ අනිත් ඒවා active වෙන්නේ. ඒතකොට මේකෙන් අපිට function use කරන්න පුළුවන් ඊට පස්සේදී. එතකොට මේ app එකත් එක්ක ෆෝන් එක link වෙනවා මේකට. ඒතකොට අපිට notification පවා මේකෙන් බලන්න පුළුවන් ෆෝන් එක ගන්න නැතුව. ඉතින් ඇත්තටම මම හිතුවට වඩා සෑහෙන්න හොඳ product එකක්. මේක touch එක වුණත් හොඳටම හොඳයි. කැමර එකේම සෑහෙන quality කැමර දෙකක් එනවා. මම හිතුවට වඩා සෑහෙන quality. ඒතකොට මේකට chip එක insert කරන්න පුළුවන්. ඒවත් ඔක්කොම waterproof වෙන්න හදලා තියෙන්නේ. ඉතින් මම හිතනවා බයික් කෙනෙක්ට වටින product එකක් මේක. ඉතින් ඔයාලත් කැමති නම් මේක AliExpress එකෙන් ගෙන්න ගන්න. මම හිතනවා ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ගන්න ඇති කියලා. channel එක subscribe කරන්න. එහෙම වුණොත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරගමන ඔයාලට බලන්න පුළුවන්. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජය වේවා.